Assalamu alaikum wa rahmatullahi wa barakatuh. පළමු මිනිසා ආදම් අලයිහිස්සලාම් තුමාණන්ව අල්ලාහ් නිර්මාණය කළේ කිසිම ගැහණියෙකුගේ සම්බන්ධතාවයක් නැතිව. මැටියෙන් නිර්මාණය කළ මේ මිනිසාව ස්වර්ගයේ ජීවත් කෙරෙව්වා. ස්වර්ගයේ සියලුම සැප සම්පත් පිරිපුන්ව තිබුණත් කාන්තාවක් නැති අඩුපාඩුව එතනදී ඉස්මතු වුණා. අල්ලාහ් ආදම්ගේ ඉලෑටයෙන් හව්වා නොහොත් ඒව අපේ මෞතුමිය නිර්මාණය කළා. පසුව ඔවුන්ව මේ ලෝකයට යවා තැබුවා. එමගින් දරු සම්පත් ඇති වුණා. මිනිසුන් බිහිවෙන්න පටන් ගත්තා. ඔවුන්ට අල්ලාහ් සුබ්හානහු වතාලා මඟ පෙන්වීම ජිබ්‍රීල් නැමැති ගැබ්‍රියල් මගින්, ගැබ්‍රියල් කියන දේව දූතයා මලායිකාවරයා මගින් හඳුන්වලා දුන්නා. මෙයට අරාබියෙන් වහී කියලා පවසනු ලබනවා. අල්ලාහ් අල් කුර්ආනයේ මේ පිළිබඳව දීර්ඝව විස්තර කරලා තිබෙනවා. ආදම් අලයිහිස්සලාම් තුමාණන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනසකට කීකර වෙලා ජීවත්ව සිටින අතරතුර ඉස්ලාමය පිළිබඳව ලෝකයට හඳුන්වලා දුන්නා. ඉතින් ලෝකේ පළමුව බිහිවුණු ධර්මය තමයි ඉස්ලාම් ධර්මය. සමහරු මේ පිළිබඳව නොයෙකුත් මත ඔවුන් අතරින් උපකල්පනය කරනවා. ඇත්තෙන්ම ඒවට නියම සාධක නැහැ. ඔවුන් කියනවා 1400ක් අවුරුදු 1400ක් තමයි ඉස්ලාමයේ උපත කියලා. ඇත්තෙන්ම පළමු මිනිසාගෙන් පටන්ම ඉස්ලාමයේ උපත ඇති වුණා කියන එක අපි අමතක නොකළ යුතුයි. එම නිසා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා අල් කුර්ආනයේ පවසන්නේ ඉන්න දීන ඉන්දල්ලාහිල් ඉස්ලාම්. අල්ලාහ් ඉදිරියේ පිළිගත් ධර්මය ඉස්ලාම් පමණයි. ඉස්ලාම් කියන වචනේ තේරුම අවනත වීම. ඉතින් අපවම නිර්මාතෘවරයා වූ අල්ලාහට අපි අවනත විය යුතුයි. ඔහුට කිසිවක් ආදේශ නොකළ යුතුයි. ඔහු වෙනුවෙන් කරන නමස්කාරවල කිසිවෙකුව සම නොකළ යුතුයි. අල්ලාහ් ඒකියා. ඔහුට යමෙක්ව සම කිරීම මහා ලොකු පාපයක්. සියලුම පව් පාපෝච්චාරණය මගින් සමා කෙරුණත් මේ ශිර්ක් නැමැති ආදේශ කිරීම අල්ලාහ් සමා කරන්නේ නැහැ. ඒ පිළිබඳව ඔහු කියද්දී ඉන්නල්ලාහ ලා යග්ෆිරු අන් යුශ්රක බිහි ව යග්ෆිරු මා දූන දාලික ලිමන් යෂා. අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුට තවත් කිසිවෙකුව සම කරන ශිර්ක් කරන පාපය හැර අන් සියලුම පව් අදහස් කරනවුන්ට සමා කරනවා කියා අල් කුර්ආනයේ පවසනවා. ඉතින් අපි මේ ඒකීය භාවය තහවුරු කරන ඉස්ලාමය නියම විදියට හඳුනාගෙන ඉස්ලාමයේ උපත මිනිසාගේ උපතත් සමගයි කියන එකත් අමතක නොකළ යුතුයි.